මගේ යාළුවෝ ටික හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න අද මගේ වීඩියෝ එකේ මම ටිකක් වෙනස් වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. මම තනියෙන් එළියට ගිය දවසක් මේ ජනවාරි 13 දවස. ඇත්තටම මට වීඩියෝ ටික එඩිට් කරගන්න වෙලාව තිබුණේ නැහැ වැඩත් එක්ක. ඒකට මම සමාව ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ පළවෙනි දවසේ shopping ගිය වීඩියෝ එකක්, ඊළඟ දවසේ මම මොනවද කරේ, ඒ වගේම මගේ vision board එක හදන හැටිත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඇයි අපි vision board එකක් හදන්න කියන එකත් ඔයාලත් එක්ක share කරගන්න මම කැමතියි. ගොඩක් මගේ videos බලනවා, ටිකක් පොඩි අයත් බලනවා, තරුණ නංගිලා මල්ලිලා බලනවා. ඉතින් හැමෝටම නොදන්න දන්න හැමෝටම හරි අයිඩියා එකක් ගන්න. ඉතින් මං හිතුවා අද මගේ වීඩියෝ එකෙන් මේ හැමදේම ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මං මුලටම ආවේ මං කිව්වනේ අපි next month එකේ පොඩක් එළියට යනවා කියලා. ටිකක් අපි මෙහෙටත් වඩා සීතල පැත්තකට යන්නේ. ඉතින් ඒවට අවශ්‍ය දේවල් බලන්න, ඒ වගේම තව මොනවද ඒ වගේ price එහෙම දැනගෙන පොඩි අයිඩියා එකක් ගන්නත් එක තමයි අද ආවේ. ඉතින් ගොඩක් දේවල් ගත්තේ නැහැ. ඇත්තටම මං ආවේ මට ඕන දේවල් තියෙනවද සහ ඒ වගේ price කොහොමද කියලා බලන්න. එතකොට මට මගේ හිතේ තියෙන විදිහට මගේ ඇඳුම් ටික හදාගන්න, ඒ දේවල් arrange කරගන්න ඕන විදිහට මම මේ වගේ පොඩි අයිඩියා එකක් ගන්නවා. විශේෂයෙන් price බලා ගන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට තමයි මම ආවේ. ගොඩක් ඒවා මම පිට on කරලා බැලුවා. එතකොට මට ආවේ නැතත් ඔන්ලයින් වුණොත් මට මේ දේවල් ඕඩර් කරලා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලත් බලන්නකෝ. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලත් ගොඩක් කැමති වෙයි කියලා. ඔයාලගේ අදහස්, ඔයාලා මේකට කැමතිද එහෙම කියලාත් මට කියන්න. ඒ වගේම මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හරිම ආදරෙන්. මොකද අපි අපේ ජීවිතවලදී අපි කට්ටියම හැම මිනිස්සෙක්ම ජීවිතේ ලබන එක්ස්පීරියන්ස් වෙනස්. ඒ කෙනාට සමහර එක්ස්පීරියන්ස් අලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තව කෙනෙක් එක්ක ෂෙයා කරගත්තාම මම හිතනවා කවදම හරි දවසක හොඳ හෝ නරක ඒ කෙනාට මුණ දෙනකොට තව කෙනෙක් ඒකට මුණ දුන්න විදිය දැකලා හොඳ දෙයක් වෙන්න පුළුවන්, සමහර විට නරක දෙයක් වෙන්නත් පුළුවන්. අපේ ජීවිතවල එහෙමයි නේද? හැම දුක සතුට දෙකම ලැබෙනවනේ. ඉතින් ඒ අවස්ථාවලදී කොහොමද අපි ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කියන එක මේ සෝෂල් මීඩියා හරහා දැන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මටත් ඕනේ මම මගේ ජීවිතේ ලබන එක්ස්පීරියන්ස් තව කෙනෙක් එක්ක බෙදා ගන්න. එතකොට මං ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙක්ට දෙන්න. ඒකෙන් ඒ කෙනාගේ ජීවිතයට පුංචි හරි උදව්වක් වෙනවා නම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් එදා මම ෂොප් දෙක තුනකට ගියා. හැබැයි ඇඳුම් නම් මම ගත්තේ නැහැ. ටී-ෂර්ට් එකක් විතරයි ගත්තේ. ඊට අමතරව පුංචි දේවල් ටිකක් අරගෙන ආවා. shopping යන්න කියන්නේ හැමතිස්සෙම දේවල් අරන් එන්නම විතරක් නෙවෙයි. මට වෙලාවකට හරි ආසයි අලුතෙන් එන දේවල් අප්ඩේට් වෙන්න. හැමදේම එළියට බැස්සහම කෙනෙක් දැකලා එයා කියන්නේ අලුත් ෆැෂන් එකක් මිනිස්සු හැසිරෙන විදිය, මේ දේවල් අපිට ඒ කෙනෙක්ව දැක්කම ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. එහෙම නේද? ඉතින් මමත් හරි ආසයි විශේෂයෙන් පිටරටක ඉන්නකොට ඒ දේවල් අපි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්නවා. ඉතින් මම දැන් ඉන්නේ ගෙදරනේ. ඉතින් ඒ අතර තමයි මේ දේවල් මමත් හොයන්නේ, අලුත් දේවල් ගැන දැනගන්නේ. ඉතින් මේක මටත් සමහර දේවල් අලුත්. ඉතින් ඔයාලත් එක්ක ඒ දේවල් බෙදා ගන්න ලැබෙන එක මට ලොකු සතුටක්. Excuse me.
ඉන්න තැනින් මිදලා පොඩ්ඩක් එළියට එහෙම ගිහින් ආවහම සල්ලි වියදම් කරන්නම ඕනෙත් නැහැ. හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් මේ තමයි මම ගෙනාපු පුංචි දේවල් ටික. ටී-ෂර්ට් එකක් ගත්තා. ඒක හරි ලාභෙට හම්බුණා. ඒ වගේම නෙල් පොලිෂ් දෙකක්, මේ වගේ පුංචි බුක් දෙකකුත් මං අරන් ආවා හස්බන්ඩ්ටයි මටයි. මේ වගේ පොඩි බෑග් එකක්. ඉතින් ඕව තමයි මං ගිහිල්ලා අරගෙන ආවේ. බලන්න ඔයාලත් කැමතිද කියලා? මේ ඊළඟ දවසේ මට හවස් වෙනකන් ටිකක් වැඩ ටිකක් තිබුණා ලෙක්චර්ස් ඉවර වෙලා. ඉතින් දන්නේම නැතුව හවස් වුණා. උදේ නම් හස්බන්ඩ් කෑම හදලා යවුවා. මම මොන හරි හදා ගන්නවා කියලා හිතන්. ඉතින් ඉක්මනට කම්මැලි වෙලාවට හදාගන්න කෑමක් අනිත් එක ඉක්මනට හදාගන්නවා වගේම අපිට පොඩ්ඩක් අර එක තැන ඉන්න නිසා ලොකු කෑම කන්නත් බෑනේ. ඉතින් එහෙම ඩයට් ප්ලෑන් එකක එහෙම ඉන්න අයටත් මේක හොඳයි. try කරලා බලන්න. මමත් හැදුවා රුලම්බත්. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද ඒක හදන්නේ කියලා. එන්නකෝ ඔයත් මාත් එක්ක එකතු වෙන්න. ඒක හදන හැටි බලන්න. ඊට පස්සේ ඒක හදලා ඔයාලත් කියන්න කොහොමද රස කියලා. බලන්නකෝ දැනටමත් 3:05යි. ඉතින් වෙලාවත් යන හින්දා මම මේ කල්පනා කළා රුලම්බත් එක හදන්න තමයි ලෑස්ති වුණේ. ඇත්තටම මේ වෙනකම් හිතුවේ නෑ මොනවද හදන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ රුලම්බත් එක හදාගත්තේ. මොකද හරි ලේසි. මම ටික තනියෙන් ඉන්නකොට කම්මැලිනේ කෑම හදන්න. ඔයාලා දන්නවා මේක හදාගන්න. මම මේකට එළවලු එහෙම කවලම් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම රුලන් ටික හොඳට මෙහෙම ටිකක් අර බැද ගන්න ඕනේ. රුලන් ටික හොඳට බැද ගන්න ඔයාලට ඕන ප්‍රමාණය අරගෙන මම මේ එකතු කරන්නේ ඔයාලා දන්නව නේද හන ඇට මේ ෆ්ලැක්ස් සීඩ්ස් කියන්නේ. ඉතින් ඒක කුඩු කරලා අරගෙන මම තියාගෙන තියෙනවා මේ විදියට. ටිකක් මම කෑම හදනකොට මේ වගේ දේවල් හදනකොට ඕට්ස් එහෙම හදනකොට මේ චුට්ටක් එකතු කර ගන්නවා. මොකද ඒක හැමට ගොඩක් හොඳයි. ඊළඟට බඩගින්න දැනෙනවා අඩුයි. ගොඩක් දේවල් තියෙනවා අපි හිතන්නේ නැති දේවල් මේ හන වලින්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මම මේ දෙකම එකතු කරලා මේ විදියට පොඩ්ඩක් බැදගෙන ඊළඟට බටර් ටිකක් දාගන්නවා. ඊළඟට මම මේ එකතු කරගන්නේ කැලිමිරිස් එකතු කරලා කවලම් කරගෙන ඊළඟට සෝයා සෝස් ටිකක් දාලා මම මේක කවලම් කරගන්නවා. ඊළඟට කපුව කැරට් එකක් තියෙනවා. ඒක මම කලින් තිබුණ ටිකක්. ඉතින් ඒ ටිකත් මම මේකට එකතු කරගෙන තව චුට්ටක් බටර් කැල්ලක් දාලා මම මේක හොඳට කවලම් කරනවා. දැන් ගොඩක් අය බටර් කන්න හොඳයිද කියලා ඔලිව් ඔයිල් බටර් මේ එහෙම ලොකු අවුලක් නැහැ. මම ගොඩක් වෙලාවට බැලුවා. ඉතින් ඊළඟට මේ බිත්තරෙත් දාගෙන අන්තිමට වතුර හොඳට දාලා කවලම් කරගන්න තියෙන්නේ. මේකට මම අන්තිමට පොල් චුට්ටක් ගාගත්ත පොල් ටිකකුත් එකතු කරාම නිකන් අර පිට්ටු කනවා වගේ හරිම රසයි. ඉතින් මේකට වෙන මොනවත් ඕනෙත් නැහැ. හැබැයි ගෙදර හදපු පරිප්පු ටිකක් එහෙම තිබුණ නිසා ඒවත් එක්ක නිකන් බත් කනවා වගේ. මට නම් ඒක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. මේ විදිහට හදාගෙන මේක නිකන් මේ කොහෙවත් දැකලා නෙවෙයි මට මේ හිතුණ ගමන් ඔක්කොම එකට දාලා හදාගන්න කෑම. ඊට පස්සේ අන්තිමට කිරි චුට්ටකුත් එකතු කරා. මෙන්න එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. පොල් කිරි දැම්මේ නැහැ. එකතු කරලා තෙතට තියෙන්න ඕන නිසා ටිකක් අර වේලුණාම කන්න අමාරු නිසා මම ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකක් දාගෙන හදාගත්තා. කැරට් බිත්තරයක් ඊළඟට මම උලටම සෝයා සෝස් ටිකක් එකතු කරගත්තා. සෝයා සෝස් එකතු කරේ හින්දා ලුණු වැඩි දැම්මේ නැහැ. ලුණු තියෙන නිසා බටර් දාලා තියෙන්නේ. බටර් දාලා තමයි පොඩ්ඩක් අර තෙල් ගතියට හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ බිත්තරයක් දැම්මා. ඊළඟට කැරට් එහෙම දාලා
මේක හොඳට කවලම් කරගන්න අවසානට පොල් ටිකකුත් දාගත්තා. ඉතින් ඔන්න මගේ කෑම එක රෙඩි. දැන් තියෙන්නේ මට ඉක්මනට කන්න. ඉතින් රෑටත් ඉතුරු වුණා. ඇත්තටම දැන් ඕක මම රෑට කැවෙන්නේ. ආයි හෙට මම ඕක තියාගන්නවා. හෙට දවල්ට කන්න. හස්බන්ඩ් ඉතින් මේ හස්බන්ඩ් කන්න කැමති නෑ. අපේ ගෙදර රුලම් මේ වගේ දේවල් හදාගෙන කන්නේ මමම විතරයි. ගොඩ දවසක ඉඳලා වටලප්පන් එකක් කන්න පොඩි ආසාවක් තිබුණා අපි දෙන්නටම. ඉතින් මං හිතුවා හරි ඉක්මනටම අපේ මුස්ලිම් සහෝදරයෝ හදන විදියටම රසට වටලප්පමක් හදාගන්න. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක. හරිම ලේසි. දැන් ගොඩක් අය කියනවා වටලප්පන් ටිකක් හදන්න අමාරුයි කියලා. නැහැ. මේ විදිහට හදලා බලන්න හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. විශේෂම දේ තමයි මට නම් මේකෙදි හම්බුණා හකුරු එකක්. ඒක ඩුබයි වලදී මං ගත්තේ. ගාගත්ත හකුරු එකක්, ඉන්දියන් එකක්. ඊට පස්සේ ඒව ටිකයි මම බිත්තර 5ක් එකතු කරගන්නවා මේකට. මේ තියෙන්නේ ජග්‍රි පවුඩර් එක. මට ඉතින් ඒක නිසා මගේ වැඩේ තවත් ලේසි වුණා. ඊළඟට මම මුලින්ම කරන්නේ සීනි හැඳි දෙකක් පුරවලා අරගෙන ඒ දෙක හොඳට කැරමල් කරගන්න ඕනේ. ඒක කැරමල් කරගෙන ඒකටම හකුරු හැඳි 4ක්, මේස හැඳි 4ක් ඒකටම එකතු කරලා කැරමල් එක හදාගන්න. ඒක අර හැඳි මම නම් හැඳි ගාගත්තා. ඊළඟට ගොඩක් අය කියනවා කැරමල් එක කරනකොට හැඳි ගන්න එපා කියලා. මම හැඳි ගාගෙන ඊළඟට නටනුණු වතුර මේස හැඳි දෙකක් එකතු කරගත්තා. ඊළඟට ඒක උතුරගෙන එනකොට ටිකක් බුබුලු දාගෙන එනකොට උකු පොල් කිරි 350ක් එකතු කරගත්ත. හොඳටම උකු පොල් කිරි පුළුවන් නම් ඔයාලගේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මම ගත්තේ ටින් එක පොල් ගෙඩියක් නම් පොල් බෑ එක හරි පොල් බ්ලෙන්ඩ් කරලා ගන්න. නැත්නම් හොඳට අතේ මිරික ගන්න. මිටි පොල් කිරි ගන්න එක තමයි හොඳම මේකට. ඊපස්සේ පොල් කිරි 300 ml 350ක් එකතු කරගන්න ඕනේ නටාගෙන එන කැරමල් එකට. ඊළඟට දැන් මේ උණු වතුර එකතු කරලා ඊළඟට මේක මම මේ කවලම් කරගන්නවා. ඊළඟට තමයි මම පොල් කිරි එක එකතු කරගන්නේ. ඒ වගේම මතක තියාගන්න මෙතනදී සීනි ටිකයි හකුරු ටිකයි හොඳට දිය වුණාට පස්සේ තමයි අපි පොල් කිරි එක එකතු කරගන්න ඕනේ. ඊළඟට මම මෙතන අරගෙන තියෙන්නේ හකුරු ග්‍රෑම් 250ක්. හකුරු ග්‍රෑම් 250 මේකට එකතු කරලා හොඳට හැඳි ගා ගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට මේකට කරදුමුංගු ඇට මේ කුඩු කරලා දාගන්න පුළුවන්. ඊළඟට මේක හොඳට කවලම් වෙනාට පස්සේ ලිප් ඔෆ් කරලා පොල් කිරි මිශ්‍රණය හොඳින් නිවා ගන්න ඕනේ. දැන් බලන්න මේකේ පාට හොඳට අර කළු පාටට තියෙනවා. දැන් මේක හොඳට කවලම් කරගෙන ඊළඟට මම මේක නිවා ගත්තා. මුලටම කරේ සීනි හැඳි දෙකක්, හකුරු හැඳි දෙකක් එක්ක හොඳට කවලම් කරලා කැරමල් එක හදාගත්තා. කැරමල් එක නටාගෙන යනකොට උකු පොල් කිරි එකතු කරගත්තා. උකු පොල් කිරිත් එක්ක එකතු කරලා ඒක නටනකොට හකුරු ග්‍රෑම් 250 එකතු කරගෙන තියෙන්නේ. දැන් මම ඊළඟට හදාගන්නේ මේක වික්ස් එකකින් හරි අතින් හරි කවලම් කරන්නත් පුළුවන්. මට ලේසි නිසා මම කරේ බිත්තර ටික
මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න එක. අපිට ඉක්මනින් හදාගන්නනේ ඕනේ. Oh my god! රස වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. මම මෙතන බිත්තර 5ක් අරගෙන තියෙනවා. මම ගත්තේ සාමාන්‍ය බිත්තර. බිත්තර රහ ටිකක් දැනෙන්න ඕන නිසා අර වටලප්පම රස එතකොටනේ දෙකම හොඳට මික්ස් වුණාට පස්සේ මේක වැනිලා ටිකකුත් දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. වැනිලා එකතු කරාම බිත්තර වල තියෙන අර පිලි ගතිය ටිකක් අඩු වෙනවා සහ වටලප්පමකට හොඳ රසක් එනවා. ඉතින් මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගෙන බලන්න මෙතෙන්ට මම ආයෙමත් එකතු කරගන්නවා තව කරදු මුංගු කුඩු ටිකක් ඒකත් එකතු කරගෙන මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගන්නවා කියන්නේ ගොඩාක් එක ගහන්නේ නෑ මේක බ්ලෙන්ඩ් කරන්න නැහැ. 4 පාරක් වගේ නවත්ත ගහන්න තියෙන්නේ. බලා ගන්න විදිය. 1 2 3 4යි. 4 පාරක් මම මේක හොඳට බ්ලෙන්ඩ් කරා. ඒ කියන්නේ මේ කඩ හිමින් බ්ලෙන්ඩ් කරන්න ඕනේ. අර ගොඩාක් ගහන්නේ නැහැ. ඊළඟට මම මේ මික්සර් එක කරන්නේ එකතු කරගන්නවා වටලප්පන් එකට. මම ඉතින් මේ වෙලාවෙම මගේ බ්ලෙන්ඩ් එකත් ඉක්මනට පිහදලා අයින් කරගන්නවා. මොකද කොහොමත් මට තියෙන පොඩි ඉඩක් නේ මම කොහොමත් ඒ වෙලාවෙම වැඩ ඉක්මනට ඉවර කරගන්න වෙලාව තියෙන විදියට ඒ දේවල් අස් කරගන්නවා වැඩේ කරන වෙලාවෙම. එතකොට මට වැඩ ටික ඉවර වුණාට පස්සේ ආයෙමත් අමුතුවෙන් අස් කරන්න දේවල් නැහැ. මොකද අපිට ගොඩක් වෙලාවට කම්මැලි හිතෙන කෑමක් හදන්න වුණත් හදපු දේවල් භාජන ඒවම හොදන්න ගියාම මේ වගේ පොඩි දේවල් අස් කරගත්තාම අපිට කෑම එක හදන එක ලේසියි සහ ඉදිරියටත් ඒ වගේ කෑම හදන්න හිතට ආසාවක් ඇති වෙනවා. ඉතින් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේනේ අස් කරගන්න එක. ඉතින් ඒකට හොඳ විසඳුමක් ඒ වෙලාවෙම මේ දේවල් අස් කරගන්න එක. දැන් මේ වෙලාවේදී මම වටලප්පන් එකට බිත්තර මික්සර් එකත් එකතු කරලා ඉවරයි. මම අද ස්ටීම් කරගන්නේ oven එකේ. මට ඒක ලේසි. ඔයාලට පුළුවන් ලිපේ ඕන නම් භාජනයක් තියලා ඒකේ ස්ටීම් කරගන්න පුළුවන්. මට මේ විදිහට ලේසි. ඉතින් ඊළඟට ඔයාලා දකින්නේ මේ ස්ටීම් කරගන්න විදිය. මේකෙදි මේ දැන් තියෙන්නේ බිත්තර මම බ්ලෙන්ඩ් කරගත්ත බිත්තර මිශ්‍රණය. ඒකට නිවාගත්ත හකුරු මිශ්‍රණය කවලම් කරනවා. හැබැයි මේක හොඳට පෙරා ගන්න ඕනේ. පෙරාගෙන තමයි එකතු කරන්නේ. අර මොන හරි කුඩු එහෙම තියනවා නම් ඒක අයින් වෙන්න. සමහර අය අර මොනවාද සාදික එහෙම හැපෙනවට කැමති නැති නිසා අර හකුරු ඒ ඉතුරු වෙච්ච කොටස් ටික එතනින් අයින් කරන්න පුළුවන්. ඊළඟට මේක කවලම් කරගන්න තියෙන්නේ. බ්ලෙන්ඩ් කරන්නත් පුළුවන්. ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරනවට වඩා මේක හැන්දකින් හරි අතින් හරි හොඳට කවලම් කරගන්න. එතකොට තමයි හොඳටම රස තියෙන්නේ. ඊළඟට මම මේක මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරගන්නවා. කවර් කරලා ස්ටීම් එකේ උඩින් තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් පිහියෙන් අර පොඩි සිදුරු ටිකක් වගේ හදා ගන්නවා. මේ නැත්නම් අර ජල වාෂ්ප එකතු වෙන නිසා උඩ
පස්සේ විනාඩි 35කට විතර පස්සේ මේක බලන්න තියෙන්නේ වතුර වගේ ඇතුලේ තියෙනවා නම් අර ටූත් පික් එකක් ගහලා බලන්න. තව ටිකක් වෙලාවක් තියන්න. මට මේකට ගියේ විනාඩි 35ක් වගේ කාලයක්. ඊළඟට විනාඩි 35කට පස්සේ පොඩ්ඩක් ටූත් පික් එකක් හරි ගහලා බලන්න. හොඳට ඒක සෙට් වෙලාද කියලා. ඉතින් ওই විදිහට තමයි මම මගේ වටලප්පම් එක හදාගත්තේ. ඉතින් මේ තමයි මම විනාඩි 35කට පස්සේ හදාගත්ත වටලප්පම. මුස්ලිම් අය හදනවා වගේම ඒගොල්ලෝගේ රසටම මේක තිබුණා. ඔයාලත් මේක ඉක්මනට හදාගෙන try කරලා බලන්න. හරිම ලේසි. ගොඩක් හොඳට තිබුණා. මට ඉතින් කන්න ආසාවෙන් හිටිය දෙයක් ඉක්මනටම හදාගත්තා. ඉතින් මෙතන ඉඳන් නම් වොයිස් කරන්න හරියටම අද ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා සමා වෙන්න ඕනේ. මට ඉතින් පහුගිය දවස්වල වැඩත් එක්ක ඒ දේවල් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ඉස්සරහට අපි මෙහි ඇවිත් චයිනාවල ඇවිත් වීඩියෝ කීපයකට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් විශේෂම දේ අවශ්‍යම දේට යමු. විෂන් බෝඩ් එකක් හදන එක ගැන කතා කරන්න. මම විෂන් බෝඩ් එක හදාගන්න ෆොටෝස් ටික එකතු කරගත්තේ Pinterest එකෙන්. ඔයාලටත් පුළුවන් Google එකේ හරි Pinterest එකේ හරි මේ විදිහට ෆොටෝස් ටික සේව් කරගන්න. ඊළඟට මම ඒ ටික ඔක්කොම එකම Word ෆයිල් එකකට එකතු කරගත්තා. ඩොකියුමන්ට් එකකදී කියන එක පේජ් එකක් විදිහට හදාගත්තා. එහෙම නැත්නම් ඔයාලට canvas එක use කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ vision board එක හදාගන්න. නැත්නම් pictures ටික වෙන වෙනම අපිට print out ගන්නත් පුළුවන්. අර එකම page එක කියන්නේ එකම මේ කොලයකට වගේ අරගත්තාම මට ඒක හරි ලස්සනට තියෙන නිසා මම මේ පාර Pinterest එකෙන් ගත්ත වීඩියෝ මේ ෆොටෝස් ටික ඔක්කොම එක මේ Word document එකකට දාලා එක page එකකට දාලා හදාගත්තා. ඉතින් මේ අපි කතා කරමු vision board එකක් ගැන. vision board එකක් කියලා කියන්නේ ඔයාලා දකින හීන ඔයාලගේ හැබෑ කරගන්න බලන් ඉන්න හීන එක තැනකට එකතු කරලා නිතරම පේන තැනක එක අපිට තියාගන්න. ඒක එතකොට අපිට ફોකස් එකක් ඇති වෙනවා. මම මේ දේ කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ගෙයක් හදන්න, කා එකක් ගන්න නම්, එහෙම නැත්නම් ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න නම්, නැත්නම් ඔයාගේ අමතක වෙන නිතරම ස්කින් කෙයාර් රූටින් ටික අමතක වෙනවා නම්, වතුර බොන්න අමතක වෙනවා නම්, ඒ ටික වටේට එකතු කරලා මැද ඔයාලගේ මේන් ගෝල්ස් ටික නැත්නම් හීන ටික නිතරම පේන තැනක ගහන්න තියෙන. එතකොට ඔයාලගේ ඒ කියන්නේ හිටපු ගමන් අපිට අනේ බෑ කියලා හිතන වෙලාවවලදී එහෙම මේ දේවල් දකිනකොට අපිට ඉක්මනින්ම ආයිමත් අපේ මනස හැදෙනවා නෑ මම මේක කරන්න ඕනේ කියන තැනට. ඉතින් මෙන්න මේ හීන අපි ලස්සනට හීන දකින්න හීන හැබෑ කරගන්න අපේ මනස පුරුදු කරන එකක් තමයි මේ විෂන් බෝඩ් එකෙන් කරන්නේ. මේක නිතරම පේන තැනක හරි ලස්සනට තිබ්බහම අපිට අපේ හීන හැබෑ කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඔයාලත් මේ දේ කරලා බලන්න. මට මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් වුණා. ඊළඟට මම ග්‍රැටිවිටි එක ලියාගෙන මේ ඔක්කොම ඉවර කරගත්තා. එහෙනම් අදට මගේ වීඩියෝ එකේ මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක්. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.